වර්ෂ 2023න් පසුව 2025 2030 යන කාලය අතරතුර ශ්‍රී ලංකාව තුළ ලෝක පූජිත නායකයෙක් බිහිවන බව බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් ඉතාම විශ්වාසයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. මේ නායකයාගේ බිහිවීමෙන් පසුව ශ්‍රී ලංකාවේ අනාගතය සුබවාදී බවත් 2050 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ තේරවාදී බුදුදහම මුළු ලෝකයේම එවැගේම විශ්වීය ආගම බවට පත්වනවා කියලා බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් අනාවැකි පළ කරලා තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව නොදුරු අනාගතයේදී මුළු ලෝකයේම බල කේන්ද්‍රය බවට පත්වන බවත් බලවත්ම නැගී සිටින බවත් උන්වහන්සේගේ අනාවැකි තුල ඇතුළත් වන කාරණාවලින් හොඳින්ම කියවෙනවා. 2023 සහ 25 අතර කාලය තුල මෙරටට පහළ වන ප්‍රබල ආධ්‍යාත්මික නායකයා නිසාම තුන්වන ලෝක යුද්ධයෙන් කිසිදු ආපදාවක් ශ්‍රී ලංකාවට ඇති නොවන බව උන්වහන්සේගේ මේ අනාවැකි වල සඳහන් කරලා තියෙන බව ඔබට මතක් කළ යුතුමයි. එක් වතාවක් උන්වහන්සේ ප්‍රකාශ කරනවා 1993 වර්ෂයෙන් පසුව ශ්‍රී ලංකාවේ ජනාධිපති පදවියට කාන්තාවක් පත්වන බව වගේම ඇය තමන්ගේ දූර කාලය සම්පූර්ණයෙන්ම ගත කරන බව. ඒ අනාවැකියත් සඵල කරමින් 1994 වර්ෂයේදී අපේ රටේ ජනාධිපතිනිය බවට පත් වුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය. ඒ වගේම පසුව ප්‍රභූ පවුලක තරුණයෙක් ජනාධිපති වීමට නියමිත බවත් ඔහුගේ පෙර භවයක බලවත් අකුසල කර්මයක් නිසා ඔහුට රටේ නායකත්වය බාර ගැනීමට නොහැකි වන බවත් බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් ප්‍රකාශ කරනවා. ඔබට මතක නම් උන්වහන්සේ ප්‍රභූ පවුලක තරුණයෙක් විදිහට හඳුන්වලා තිබුණේ අනුර බණ්ඩාරනායක මහත්මයා. ඒ වගේම චන්ද්‍රිකා මැතිණියගේ කාලයෙන් පසුව අපේ රටේ බලයට පත්වන්නේ දකුණු පළාතේ ස්කන්ධ කුමාර අඩවියෙන් බිහිවන දකුණේ තරුණයෙකු බවටත් උන්වහන්සේ ඊට බොහෝ කාලයකට පෙර අනාවැකි පළ කරලා තියෙනවා. ඒ අනාවැකියත් යථාර්ථයක් කරමින් මහින්ද රාජපක්ෂ මහත්මයා 2005